දැන් ඔයගොල්ලන්ගේ pages ගොඩකට FB monetization එහෙම ලැබිලානේ. අපි දැන් බලමු ඔයගොල්ලන්ගේ page එක ලස්සන comment එකකින් කොහොමද තවත් ලස්සන කරගන්නේ කියලා. මම මේ විදිහට මගේ එක page එකක් select කරගන්නවා. මෙතෙන්දි මම බලාපොරොත්තු වෙන්නේ avatar එකක්, විශේෂ avatar එකක්, special avatar එකක් දාලා අපේ comment section එක කොහොමද ලස්සන කරගන්නේ කියලා. මේ commenting කියන එක ඊටාම වැදගත් දෙයක් Facebook වල monetization වලදී. මම මෙන්න මේ විදිහට post එකක් තෝරගන්නවා. දැන් එතකොට comment section එකට මේ විදිහට ගියාම අපිට පුළුවන් comment with an avatar කියන option එකට යන්න. මේ කිව්ව avatar කියන option එකට ගියාම අපිට මේ විදිහට avatar gallery එකක් open වෙනවා. මේ gallery එකේ මම මෙන්න මේ මෙතන ඉන්න මේ lady select කරගන්නවා. lady select කරගෙන done කියන එක click කරනවා. එතකොට මේ විදිහට avatar එක load වෙනවා. මේක පස්සේ අපිට edit කරන්න පුළුවන්. මෙයාගේ ඕනම දෙයක් අපිට edit කරන්න පුළුවන්. costumes ඕන දෙයක් edit කරන්න පුළුවන්. දැන් මම done කරලා ඔයාලට පෙන්නනවා කොහොමද එතකොට comment එකේ පෙන්වන්නේ කියලා මුලින්ම. මෙන්න මේ විදිහට නැවතත් comment with avatar ගියාම මෙන්න මේ විදිහට අපි දාපු avatar එක default Facebook එකේ comment section එකට වැටිලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව edit කරන්න. දැන් අපි edit avatar කියන section එකට ගිහිල්ලා මුලින්ම අපි මෙයාගේ clothing edit කරගමු. clothing වල outfits කියලා අපිට තියෙනවා. outfits වල මම මෙන්න මේ විදිහට යාර ගැලපෙන විදිහට outfit එකක් select කරගන්නවා. top section එකට ගියාම මම හිතනවා මේ top එකට මේ උඩ තියෙන නිල් පාට එක ගැලපෙනවා කියලා ඒක එතන දානවා. ඔයාගේ preference එක අනුව ඔයා දාගන්න කිසිම ගැටලුවක් නැහැ. bottom section එකට ගියාම මම චුට්ටක් skirt එක මේ විදිහට දිග skirt එකකට මාරු කරගන්නවා. ඊළඟට dresses මම දාන්නේ නැහැ. ඔයාට පුළුවන් මෙතන shoes edit කරගන්න. කළු පාට shoes ගැලපෙන්නේ නැහැ. ඒක මම edit කරා. ඊට අමතරව head එක මේ විදිහට දාගන්නවා. මේ head එක දාපුවම පොඩ්ඩක් අපිට ගැටලු වෙනවා. කනේ වගේ දේවල් edit කරගන්න. ඊට අමතරව මම අයිවැය මේ විදිහට edit කරා. nose piercing කියන එකත් මම මේ විදිහට edit කරගන්නවා. මේක ඇත්තටම ලොකුවට පේන්නේ නැහැ edit කරා කියලා. earrings නම් මෙතන මම කරන්නේ නැහැ. මොකද පේන්නේ නැහැ. මෙයා scarf එකක් වගේ එකක් දාලා තියෙන හින්දා. hearing device උත් මම edit කරන්නේ නැහැ. මොකද වැහිලා තියෙන හින්දා. ඊළඟට මට පුළුවන් makeup section එකට ගිහින් මෙයාගේ eyebrows select කරන්න sunglasses එකක් දාලා ඉන්න මෙතන පේන්නේ නැහැ. නමුත් මම ඒක කරන්න පුළුවන් බව තමයි ඔයගලන්ට මේ විදිහට පෙන්වන්නේ. ඊළඟට ඔයාලට පුළුවන් face paint එකක් lipstick එක මේ විදිහට මම edit කරගන්නවා. දැන් අපි බලමු කොහොමද eyebrows eyes අරම මේවා edit කරගන්නේ. දැන් මෙතන face shape එකත් පුළුවන් අපිට මේ විදිහට හදාගන්න. මේ face shape එක දැම්ම ගිරන ලොකු වෙනසක් මෙතන වෙන්නේ නැහැ. ලොකු shape වල වෙනසක් වෙන්නේ නැහැ. පේන වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට අපිට පුළුවන් body එකට ගිහින් උදාහරණයක් විදිහට මෙන්න මේ sexy body එක මේ විදිහට දාගන්න පුළුවන්. මේ බොඩි එක ලස්සනයි. ඊට අමතරව ඔයාලට නිකන් චබි එකක් දාගන්න පුළුවන්. මොකද සමහර අය චබි බොඩිස් වලට කැමති නිසා මෙන්න මේ විදිහට මම මේ මිඩල් ඒජ් වලට ගැලපෙන බොඩි ෂේප් එකක් මේ විදිහට දාගත්තා. දාලා අපිට ස්කින් ටෝන් එකක් දාන්න පුළුවන්. ඔයා කැමති නම් පින්ක් කලර් දාන්න පුළුවන්. බ්ලැක් කලර් වල කැමති අය ඉන්නවා. බ්‍රවුන් කලර් වලට කැමති අය ඉන්නවා. මම පින්ක් සෙක්ෂන් එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. done editing ක්ලික් කරා. ඊළඟට අපි එඩිට් කරපු අවතාර එක මේ විදිහට සේව් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඒකේ විදිහට සේව් වෙනවා. ඊළඟට අපි මෙතන done කියන එක ක්ලික් කරනවා. දැන් අපි බලමු අපේ page එකේ කොහොමද මේ avatar එක appear වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට comment with avatar section එකට ගියාම අපි edit කරපු avatar එක මේ විදිහට ලස්සනට පෙන්වන්න කරනවා. මම එකෙන් එකක් select කරගෙන මේ විදිහට comment කරනවා. එතකොට ඔයාගේ page එකට ලස්සන comment එකක් දාගන්න avatar එකක් edit කරන්න මේ විදිහට. ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් like කරලා comment කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you.